සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ගැන වෙබ්සයිට් එක තමයි UST හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට මම පල්ලා description එකේ පළවෙනි comment section එකේ link එකක් දාලා තියෙයි. ඒ link එක click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට registration form එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම සරලව ඔයාලට තියෙන ඔයාලගේ email address එක මෙතන මුලින්ම enter කරලා ඊට පස්සේ password එක කරගන්න. ඊට පස්සේ මෙතන code එක බලා ගන්න පුළුවන්. ඒක මගේ code එක. ඊට පස්සේ මෙතන sign up කියන tab එක click කරලා sign up වෙන්න. මම already මේකට sign up කරලා ඉන්න නිසා account එකට දැන් sign in වෙන්න. හරි මෙන්න මේ විදිහට sign in වුණාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන මම මුලින්ම මේ කියන ටැබ් එක ක්ලික් කරගන්නවා. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මං ගාව දැන් 4.1ක් තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එක ඕල ගානක් හොයා ගන්න ඕනේ අපි පඩි ගානක් හරි දා ගන්න ඕනේ. ඉතින් මම ඔල්රෙඩි මේකට 4.1ක් වගේ දාලා තියෙන්නේ. මම ඉස්සරහදී මේ කොහොමද ගානක් හොයා ගන්න ඕනේ කියන එක කියන්න. ඊට කලින් කොහොමද දා ගන්න ඕනේ කියන එක කියන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ කොළපාන ටැබ් එකක් තියෙන එක ක්ලික් කරගත්තට පස්සේ මේ මෙතන සරා ඔයගොල්ලන්ට දා ගන්න පුළුවන් ටික කැමතියි දෙන්න. ඉතින් මන්ට මන්න TRC20 UST ටික දෙනවා. ඉතින් මේක අරලා ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඉතින් මේක දානවනේ මිනිමම් තියෙන්නේ 4.1 ඉඳලා දාන්න පුළුවන්. මේගොල්ලන්ගේ ඇඩ්‍රස් එක තියලා තියෙනවා. ඒකට දාන්න තියෙන්නේ. ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මම කොපි කරගත්තා. කොපි කරපු ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මගේ ඔයාලට එකට ගිහින් මෙතන මම පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන TRC20 එක බෙදමු. දානවන ගාන මෙතන එන්ටර් කරලා send එක ක්ලික් කරගන්න තියෙන successfully send වුණාට පස්සේ ඔයගොල්ලෝ තියන්නේ set එකට බෙක් කළාම complete කියන tab එක ක්ලික් කරගන්න. විනාඩි 3ක් වගේ කාලයක් ඇතුළත එද්දී ඉතින් හරි මම මෙතනින් බෙක් වෙන්න. ඉතින් බෙක් වුණාට පස්සේ මෙතන අපිට පල්ලාදී බලා ගන්න පුළුවන් VIP කියන tab එකක් තියෙනවා. ඒක ක්ලික් කරගමු. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් ඊළඟ levels කීපයක්ම බලා ගන්න පුළුවන්. පළවෙනි level එක අපිට බලා ගන්න පුළුවන් VIP එක. ඉතින් මේකට ඔයගොල්ලෝ 4.1ක් වගේ දෙමන දවස් ගන්න 1.64 ගන්න ගන්න පුළුවන්. මම නම් කරන්ට් එක තමයි ඉන්නේ. level 2 එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට 9ක් වගේ දෙමන ඔයගොල්ලන්ට දවස් ගන්න 3.6 ගන්න ගන්න පුළුවන්. මෙතන scroll down කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් level කීපයක්ම තියෙන මේගොල්ලෝගේ. මම ඔයගොල්ලෝ search කරන level 1 and 2 එක විතරයි. හරි ඔයගොල්ලෝ මේකට ගානක් අප්ලෝඩ් කරාට පස්සේ කොහොමද දවස් ගන්න අරගන්න ඕනේ කියන එක කියන්න. හරිම සරල මෙතන task කියනට බෑ ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් process එක මෙන්න මේ විදිහට task එකක් තියෙන මේගොල්ලෝගේ. ඒ task එක complete කරනවා complete කියනට බෑ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට loading වෙයි. ඉතින් loading වෙලා ඉවර වෙච්ච ගමන් බලා ගන්න පුළුවන් completed කියලා ආවා. successfully complete කරගත්ත දවස් task. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් countdown එක කරනවා නේ. ඉතින් මේක ඉවර වෙච්ච ගමන් තමයි ඊළඟ දවසේ task එක complete කරන්න තියෙන්නේ. හරි මම බෙක් වුණා. ඉතින් බෙක් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.64ක් එඩ් වෙලා තියෙනවා. මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්න. ඊට කලින් මෙතන team කියන tab එක ක්ලික් කරගමු. මෙතන ඕගොල්ලන්ටම කියලා link එකක් තියෙනවා. ඒ link එක copy කරලා ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. ඕගොල්ලන්ගේ යාළුවෝ join වුණා නම් මේගොල්ලෝ level 3ට වගේ benefit එකක් දෙනවා. හරි මම මෙතන බෙක් වෙන්න අපෝ. ඉතින් බෙක් වුණාට පස්සේ පල්ලා chat එක icon එක තියෙන ඒක ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ official channel එක අපි ක්ලික් කරගමු. ක්ලික් කරගත්තට පස්සේ මේගොල්ලන්ගේ Telegram channel එකක් තියෙනවා. ඒකට පුළුවන් නම් join වෙන්න. ඉතින් මේ website එක සඳහා වැඩි විස්තර details ඕන මේ කරා ඔයාලට දැනගන්න පුළුවන්. හරි මම මෙතන බෙක් කරන්න. ඉතින් බෙක් වුණාට පස්සේ මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්න කිව්ව ගන්න. ඉතින් ගන්නවනේ මෙන්න මේ purple color tab එකක් තියෙනවා. දැන් tab එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙදස් කීපයක්ම අරා ගන්න පුළුවන්. මම නම් BP20 ස්ටිකම තියා ගන්නවා. ඉතින් මේක තමයි ගන්නෙ මම. ඉතින් මේක අපිට ෆිල් කරගන්න තියෙන හරිම සරලව මෙතන 1.4ක් කියලා එන්ටර් කරගන්න. contact information එකට ඔයගොල්ලන්ගේ Telegram username එක දීලා ඊට පස්සේ මෙතන අපි BP20 address එක දීලා ඊට පස්සේ අපි password එක තියෙන එක එන්ටර් කරලා confirm එක ක්ලික් කරගන්න. බලා ගන්න පුළුවන් success කියලා ආවා. බලා ගන්න පුළුවන් බෙක් වුණාට පස්සේ 1.4ක් අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා බලන්න ආවද කියලා බලා ගන්න පුළුවන් instant මෙන්න මේ විදිහට මගේ product එකට මෙන්න මේ විදිහට එවිල්ලා තියෙනවා. ඒකට එක time එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ බලවට ස්තුතියි.